ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ වෙනුවෙන් අපි නිකුත් කරපු ව්‍යාපාර අධ්‍යයනය පාඩම් මාලාවේ පළවෙනි පාඩම් තුන, ඒ කියන්නේ පළවෙනි වාරයේ ආවරණය වෙන පාඩම් තුනක් අපි ඉදිරිපත් කරා වෙනම ව්‍යාපාර පදනමයි, ව්‍යාපාර පරිසරය හා සමාජ වගකීමයි, ඊට පස්සේ රාජ්‍ය හා ව්‍යාපාරය කියන පාඩම්. එතකොට මේ පාඩම් තුන ආවරණය වෙන විදිහට අපි ඕගොල්ලන්ට මතක ඇති MCQ 300ක් දුන්නා. ආන්ගේ MCQ 300 ටියුට් එක තමයි අපි මුලින්ම මෙතන කතා කරන්නේ. එතකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නරඹන්න කලින් ඕගොල්ලෝ වෙනුවෙන් මේ දීපු ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න 25 අනිවාර්යයෙන්ම Taman තනියෙන් කරලා මේක බලලා එතන ඕගොල්ලන්ට තියෙන ගැටලු निराකරණය කරගන්න. මොකද එහෙම නැතුව ඕගොල්ලෝ මේක තනියෙන් කරන්නේ නැතුව මේ වීඩියෝ එක බලලා නිකන් ඒව ලකුණු කරගත්තා කියලා අත්‍තරම මේකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකින්ද තනියෙන් මේ ප්‍රශ්න ටික කරලා මේ වීඩියෝ එක බලලා Tamanට තියෙන ගැටලු අනිවාර්යයෙන්ම निराකරණය කරගන්න. හරි. අපි මුලින්ම කතා කරමු පළවෙනි ප්‍රශ්නේ. මේකේ තියෙනවා භාණ්ඩයි සේවයි කීපයක් දීලා තියෙනවා. එතකොට ඒ වගේම සේවා විතරක් ඇතුළත් වර්ණය තෝරන්න කියලා කියනවා. එතකොට අපි බලමු මුලින්ම තියෙන්නේ පුවත්පත් සෞඛ්‍ය සත්කාර ඔහොම තියෙනවා. එතකොට මේ ව්‍යාපාර අධ්‍යයනය MCQ වල නිවැරදි වර්ණය තෝරනකොට හැම වෙලාවෙම කාලය අඩුම විදියට වැය වෙන කෙටි ක්‍රම තෝරගන්න. එහෙම නැතුව තියෙන ඔක්කොම ගලපන්න කිව්වොත් ඕගොල්ලන්ට ලොකු කාලයක් යනවා. එතකොට අපි එහෙම බලලා පුළුවන් තරම් කෙටි විදියට මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න. එතකොට අපි ගත්තොත් මේකේ භාණ්ඩයි සේවයි කියන උත්තර ටිකේ ඕගොල්ලෝ දන්නවා භාණ්ඩයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කරන්න යොදා ගන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. සේවාවක් කියලා කියන්නේ හැබැයි මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කෙරුවත් අපිට ස්පර්ශ කරන්න බැරි දේවල්. එතකොට ගත්තොත් පළවෙනි උත්තරේ තියෙන ABCD කියලා. එතකොට A කියන එකේ කෙලින්ම තියෙන පුවත්පත් කියපු ගමන්ම අපි දන්නවා අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන්න පුළුවන්. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම වැරදි මේ උත්තරේ. අන්න ඒ විදිහට කෙටියෙන් අපි යමු. ඊට පස්සේ දෙවෙනි උත්තරේ තියෙනවා B D E H රූපවාහිනී. H කියලා කියන එකේ අනිවාර්යයෙන්ම තියෙන රූපවාහිනී. රූපවාහිනී කියපු ගමන්ම අනිවාර්යයෙන්ම රූපවාහිනී කිව්වොත් අනිවාර්යයෙන්ම මේක ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්. භාණ්ඩයක් නේ. හැබැයි රූපවාහිනී සේවා කියලා තිබ්බනම් අනිවාර්යයෙන්ම මේක සේවයක්. හැබැයි මෙතන ඕගොල්ලොන්ට සංකීර්ණ කරන්න රූපවාහිනී කියලා දීලා තියෙනවා. එතකොට ඒක භාණ්ඩයක්. එහෙනම් ඒකේ සේවා විතරක් නෙවෙයි තියෙන්නේ, ඒකත් වැරදි. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ තියමු අපි. හතර බලමු. D E G H. හරි. ඒකෙත් තියෙන රූපවාහිනී තියෙනවා. රූපවාහිනී කියපු ගමන් අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒක වැරදි. ඒකත් එහෙනම් වැරදි. පස්වෙනි උත්තරේ බලමු. D F G H. ඒකෙත් තියෙන රූපවාහිනී. රූපවාහිනී කියපු ගමන් අනිවාර්යයෙන් භාණ්ඩයක්. ඒකත් වැරදි. එහෙනම් ඒ උත්තර ටිකම වැරදි. අපි බලමු ඔබේ නිවැරදි උත්තරය වෙන්නේ 3 කොහොමද ඒක හරියන්නේ. B සෞඛ්‍ය සත්කාර තියෙන්නේ. D නීතිමය උපදේශන සේවයක්. E අධ්‍යාපනය කියපුවම අනිවාර්යම සේවයක්. G සමාජ මාධ්‍ය කියපුවම අපිට ස්පර්ශ කරන්න බෑ. සේවාවක් තමයි සැලසෙන්නේ. එහෙනම් ඔබේ නිවැරදි උත්තරය වෙන්නේ නිවැරදි උත්තරේ 3. හරි. ඊළඟ ප්‍රශ්නට යමු අපි. යෙදවුම් ටිකක් දීලා තියෙනවා. ඒවා අසුරින් අස්පෘශ්‍ය යෙදවුම්. ඒ කියන්නේ ඒකත් අර වගේමයි ස්පර්ශ කරන්න බැරි යෙදවුම් ඇතුළත් වෙන්නේ මොකේද කියලා තමයි අහන්නේ. එතනදී අපි කෙටියෙන් බලමු. A පළවෙනි උත්තරේ තියෙන A D E F. A D E F ගත්තාම A කියන එක කෙලින්ම ඔයගොල්ලන්ට පේනවා ඉඩම්. ඉඩම් කියපු ගමන් අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේක වැරදි. ඊට පස්සේ දෙවෙනි උත්තරය අපි තියමු. තුන්වෙනි එක බලමු. B D F H කියපුවාම H වල අන්තර්ගත වෙනවා තොගේ. තොගේ කියපුවාම අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒකත් වැරදි. හතර බලමු අපි. C E F G. G කියපුවාම G වල අන්තර්ගත වෙනවා අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියපුවාම මේක තොගයක්. ඒකත් අනිවාර්යයෙන් ස්පර්ශ කරන්න පුළුවන් වැරදි. ඊට පස්සේ පස්වෙනි උත්තරය අපි බලමු. C F G
G H කියපුවම අනුග්‍රාහකයත් ඔගේ දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් මේ දෙකම ස්පර්ශ කරන්න පුළුවන් එකක් වැරදි. එතකොට ඒකේ අපි දෙවෙනි උත්තරය අතහැරලා ආවේ. දෙවෙනි උත්තරය තමයි බලමු අපි B නිපුණතාවය, D තොරතුරු සේවය, E දැනුම මේ ස්පර්ශ කරන්න බැරි දෙයක්, F කියලා කියන්නේ විවසායකත්වය ස්පර්ශ කරන්න බැරි දෙයක්. එතකොට දෙවෙනි උත්තරේ තියෙන B නිපුණතාවයයි, D තොරතුරුයි, E දැනුමයි, F විවසායකත්වයයි. ඔය ඔක්කොම අපිට අස්පර්ශ දේවල් එකක්වත් ස්පර්ශ කරන්න බෑ. එහෙනම් ඕම් වයි ටික තමයි නිවැරදි උත්තරය වෙන්නේ. එහෙනම් මේකේ නිවැරදි උත්තරය වෙන්නේ 2. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. විදේශ පාර්ශවයක් සමග බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සමාගමක් සතු හැකියාවෙන් පෙන්වුම් කරන්නේ තර්ජනයක් වූ ශක්තියක් වූම කියනවා. එතකොට විදේශ පාර්ශවයක් කියපු ගමන් අනිවාර්යයෙන්ම බාහිරයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම බාහිර පාර්ශවයන් ගත්තාම බාහිර ගැන කතා කරනකොට අනිවාර්යයෙන් බිහි වෙන්නේ අවස්ථා තර්ජනය. එතකොට විදේශ පාර්ශවයක් කියපු ගමන් අනිවාර්යයෙන්ම බාහිරයි. බාහිරයෙන් අනිවාර්යෙන් අපිට බිහි වෙන්නේ අවස්ථා හෝ තර්ජන. එතකොට මෙතන විදේශ පාර්ශවයක් කියපුවාම විදේශ පාර්ශවයක් එක්ක බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සමාගමක් සතු හැකියාව පෙන්වුම් කරනවා කියලා කියනවා. විදේශ පාර්ශවයක් සමග බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සමාජ ව්‍යාපාරයට හැකියාවක් තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේකේ ව්‍යාපාරයේ හොඳ අවස්ථාවක්. අනිවාර්යයෙන්ම අවස්ථාවක්. ඒ කියන්නේ විදේශ පාර්ශවයක් කියපුවාම බාහිරයි. එතකොට බාහිරින් බිහි වෙන්නේ අපි දන්න අවස්ථා තර්ජන කියලා දෙකක්. එතකොට එතනදී අවස්ථා කියලා කියන්නේ වාසිදායක තත්ත්වයක්. එතකොට අනිවාර්යයෙන්ම බාහිර සමාගමක් සතු හැකියාව ව්‍යාපාරයක් ආරම්භ කරන්න යත් එක්ක තියෙන හැකියාව පෙන්වන්න කරන්න අනිවාර්යයෙන්ම අවස්ථාව. එතකොට ඒකට උත්තරේ එන්නේ 4. හරි. අපි යන්නේ ඊළඟ ප්‍රශ්න ඉක්මනින් 3. මේකේ 1 2 දෙකක් තියෙනවා නේද? හරි. එතකොට මේක 4 වෙනි ප්‍රශ්නේ විදිහට සලකන්නේ. හරි. අපි බලමු. ඒකේ තියෙනවා පාර්ශවයයි උනන්දුවක් දක්වන්න හේතු දීලානේ. එතනදී අපි බලමු කෙටියෙන්ම මේක ගන්න විදිය. නාහිමියෝ කොටස්කරුවෝ රාජ්‍යයේ පාරිභෝගිකව සේවකයෝ ඉන්නවා. ඕගොල්ලෝ බලන්න අනිවාර්යයෙන්ම ලේසිම දේ තමයි නාහිමියෝ ගත්තොත් කොටස්කරුවෝ රාජ්‍යය ගත්තොත් රාජ්‍යය අනිවාර්යයෙන්ම උනන්දුවක් දක්වන්නේ මිනිස්සුන්ට රැකියාව දෙන්නනේ මේ තියෙන ලිස්ට් එකේ. එතකොට අනිවාර්යයෙන්ම බලන්න තුන්වෙනි එකට එන්න ඕනේ A. ඒක ලේසි. රාජ්‍ය අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්නේ රැකියාව දෙන්න මිනිස්සුන්ට මේ තියෙන තොරතුරුත් එක්ක. එතකොට 3ට A තියෙන උත්තරේ බලන්න. එතකොට 3ට A තියෙන උත්තර බලපුවාම එක නිකම්ම අයින් වෙනවනේ. ඒක අපිට ගන්න විදිහක් නැහැ. එතකොට අපි දැන් ඊතුරු 4 බලන්න යමු. නාහිමියෝ ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙනවා රැකියාව ජනනය කිරීම, රැකියාව සුරක්ෂිතතාවය, මූල්‍ය ස්ථාවරත්වය, ප්‍රතිලාභ වටිනාකම කියලානේ තියෙන උනන්දුවක් දක්වන්නේ. එතනදී ණය හිමියෝ අනිවාර්යයෙන්ම උනන්දුවක් දක්වන්නේ මූල්‍ය ස්ථාවරත්වය තියාගන්න. මොකද මූල්‍ය ස්ථාවරත්වය තිබුණොත් තමයි ඒගොල්ලන්ගේ ණය කවදා හරි ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට එකට එන්නේ අනිවාර්යයෙන්ම C. කොටස්කරුවෝ හැම වෙලාවෙම අපේක්ෂා කරන්නේ D. ප්‍රතිලාභ ගන්න තමයි කොටස්කරුවෝ අපේක්ෂා කරන්නේ. එතකොට දෙකට එන්නේ D. C D. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ මේ රාජ්‍ය අපි දන්නවා රැකියාව ජනනය කරන්න. එතකොට ඒකට 3ට එන්නේ A C D A. පාරිභෝගිකයන් වෙලාවෙම අපේක්ෂා කරන්නේ Tamanට වටිනාකමක් ලබා ගන්න. එතකොට ඒක E. සේවකයෝ අපේක්ෂා කරනවා රැකියාවේ සුරක්ෂිතතාවය. එතකොට ඒක B. එතකොට C D A E B. 4 වෙනි උත්තරේ තමයි ඒකේ හරි උත්තරේ විදිහට අපිට සලකන්නේ. හරි. අපි යමු ඊළඟට. ඒකේ තියෙනවා ආදායම් මූලාශ්‍රයි ඒවා අය කරන ලබන ආයතනයි දක්වලා. එතනින් නිවැරදි එක තමයි ඔයගොල්ලන්ට තෝරන්න තියෙන්නේ. එතකොට වරි පනම් තීරු බදුම තියෙනවා. එතනදී අනිවාර්යයෙන්ම වරි පනම් බදු ගත්තාම මේ තියෙන ලිස්ට් එකෙන් අනිවාර්යයෙන්ම වරි පනම් බදු අය කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය බලධාරීන් අනිවාර්යයෙන්ම එකට එන්න ඕනේ D. එකට D එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම 1 2 උත්තර නිකම්ම අයින් වෙනවා. හරි. 3 4 5 තමයි අපිට බලන්න. එතකොට ඊළඟ එක තීරු බදු. තීරු බදු ගත්තාම අනිවාර්යයෙන්ම තීරු බදු අය කරන්න යොමු වෙලා තියෙන ශ්‍රී ලංකා රේගුව අනිවාර්යයෙන්ම දෙකට එන්නේ E. තුන්වෙනි එක ආදායම් බදු ගත්තාම ආය බලන්නවත් දෙයක් නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එතකොට 3ට එන්නේ B.
හතර විමෝචන පරීක්ෂණ ගාස්තු ගිහපුවාම මෝටර රථ වලට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකට A. ඊට පස්සේ වීසා ගාස්තු ගත්තාම අනිවාර්යයෙන්ම ආගමන හා විගමනයෙන් තමයි වීසා ගාස්තු අය කරන්නේ. ඕගොල්ලෝ එක දන්නවා. එතකොට හතරට එන්නේ හතරවෙනි උත්තරේ. D E B A C කියන උත්තරේ තමයි අපිට ඒකට ගන්න වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ එක. ලේසි ප්‍රශ්නයක්. අවශ්‍යතා හා වමනා සඳහා උදාහරණ දීලා තියෙනවා. සෞඛ්‍ය වාසස්ථානම දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා සෞඛ්‍ය ගත්තාම අනිවාර්යයෙන්ම මොකද්ද? අපේ අවශ්‍යතාවය. වාසස්ථාන කියන එක ගත්තාම අනිවාර්යයෙන්ම මේකත් මොකද්ද? අවශ්‍යතාවය. ඊට පස්සේ C ඇඳුම් කියන එක ගත්තාම මේකත් අපේ අවශ්‍යතාවය. ජීවත් වෙන්න ඉබේ. ලැප්ටොප් ගත්තාම අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න අනිවාර්ය දෙයක් නෙවෙයිනේ. ඒක වමනාවක්. D වමනාවක්. ඊට පස්සේ සිසිල් බීම ගත්තොත් ඒකත් ජීවත් වෙන්න අනිවාර්ය දෙයක් නෙවෙයි වමනාවක්. D E අනිවාර්යම වෙනවා. F ජංගම දුරකථන අනිවාර්ය නැහැ. ජීවත් වෙන්න F එනවා. G කතන්දර පොත් අපිට ජීවත් වෙන්න අනිවාර්ය නැහැ. එහෙනම් D E F G ඔක තමයි උත්තරේ. එතකොට ඒක නිවැරදි උත්තරේ විදිහට ගන්න වෙන්නේ අපිට අංක 5. ඊට පස්සේ පහත දැය අතුරින් සේවාවක දැකිය හැකි ගුණාංගයක් නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න කියලා කියනවා. මොනවද සේවාවල තියෙන ගති ලක්ෂණ? සේවාවල තියෙන ගති ලක්ෂණ ඔයගොල්ලෝ දන්නවා. ස්පර්ශ කරන්න බෑ. ස්පර්ශ කරන්න බෑ. ඒ වගේම තමයි ගබඩා කරලා තියා ගන්නත් බෑ. ඒ වගේම තමයි වෙන් කරන්න බෑ. ඒ වගේම තමයි විවිධත්වය. මොහොම අපි දන්නවා සේවාවල ගති ලක්ෂණ තියෙනවා. එතනදී මේක තියෙනවා ස්පර්ශ කළ හැකි බව. ස්පර්ශ කළ හැකි බව කියපුවාම අනිවාර්යයෙන්ම ඒක සේවාවක දැකිය හැකි එකක් නෙවෙයිනේ. ඒක වැරදි. දෙක තියෙනවා පැවරිය හැකි බව තියෙනවා. තුන තියෙනවා ආපසු යවිය හැකි බව තියෙනවා. ඒවා දාලා දේවල් නෙවෙයි. වෙන් කළ නොහැකි බව තියෙනවා. නැශ්‍ය නොවන බව තියෙනවා. එතකොට සේවාවක දැකිය හැකි නිවැරදිම ගුණාංගය තමයි මෙතන වෙන් කළ නොහැකි බව. වෙන් කළ නොහැකි බව. ඒ කියන්නේ මොකක්ද? වෙන් කළ නොහැකි බව කියලා කියන්නේ සේවෙ සපයන කෙනාගෙන් සේවාව කවදාකවත් වෙන් කරලා හඳුනා ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෛද්‍යවරයා ගත්තොත් එහෙම අපි හැම වෙලාවෙම වෛද්‍යවරයා හොඳයි කියනවා. වෛද්‍යවරයා හොඳයි කියපුවාම වෛද්‍යවරයාද හොඳ උගේ සේවයද හොඳ කියලා ඇත්තටම අපිට හරියට වෙන් කරලා හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම වෙන් කරලා හඳුනා ගන්න බෑ. දැන් භාණ්ඩයක් ගත්තොත් එහෙම සබන් ගත්තොත් එහෙම සබන් නිෂ්පාදකයාද හොඳ සබන් කැටයේද හොඳ කියපුවාම අනිවාර්යයෙන්ම සබන් කැටේ හොඳයි කියන එක අපි දන්නවා. එතකොට නිෂ්පාදකයා ගැන අපි දන්නේ නැහැ. හැබැයි වෛද්‍ය සේවය කිව්වොත් එහෙම වෛද්‍යවරයා හොඳයි කිව්වොත් සේවාවද හොඳ එයාද හොඳ කියලා අපිට ඇත්තටම හරියට කියන්න බෑ. ඒ කියන්නේ කවදාකවත් සේවය සපයන්නාගෙන් වෙන් කරලා හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒකින් අනිවාර්යයෙන් මේකට ගන්න වෙන්නේ වෙන් කළ නොහැකි වීම කියන උත්තරේ එන්නේ එකට 4. ඊට පස්සේ ඊළඟ එක දල දේශීය නිෂ්පාදිතය තුල සේවාංශය නියෝජනය වන්නේ. දල දේශීය නිෂ්පාදිතය තුල සේවාංශය නියෝජනය වන්නේ මොකෙන්ද කියලා. ඔයගොල්ලෝ දන්නවනේ දල දේශීය නිෂ්පාදනය තුල සේවාංශය නියෝජනය වන්නේ. රාජ්‍යාංශයෙන්ද, පෞද්ගලික අංශයෙන්ද, ප්‍රාථමික අංශයෙන්ද, ද්විතීයික අංශයෙන්ද, තෘතීය අංශයෙන්ද. හරි. අපි දන්නවා එතකොට ස්වභාවය අනුව නිෂ්පාදනය වර්ග කරනකොට ප්‍රාථමික, ද්විතීයික, තෘතීය කියලා තියෙනවා. ප්‍රාථමික අංශයෙන් නියෝජනය වෙන්නේ කෙලින්ම ස්වභාව ධර්මයේ දායාද වෙනස්කමකට ලක් කරන්නේ නැතුව උකහා ගැනීම ආශ්‍රිත කටයුතු තමයි ප්‍රාථමික අංශය. ද්විතීයික අංශය අපි දන්නවා ස්වභාව ධර්මයේ දායාද යම්කිසි පරිවර්තනයකට ලක් කරන කර්මාන්තය. ප්‍රාථමික අංශයෙන් කියන්නේ ස්වභාව ධර්මයේ දායාද ඍජුවම උකහා ගැනීම ආශ්‍රිත කර්මාන්ත. ද්විතීයික අංශයෙන් කියලා කියන්නේ ඒ ස්වභාව ධර්මයේ දායාද වෙනත් භාණ්ඩයක් බවට පරිවර්තනය කරනවා. තෘතීය කියලා කියන්නේ අපි දන්නවා සියලුම සේවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මැණික් ගැරීම කියන එක ප්‍රාථමිකයි. ඒ මැණික් යොදාගෙන ආභරණ නිපදවනවා නම් ඒක අනිවාර්යෙන් ද්විතීයිකයි. ඒ වගේම තමයි ඒවා පාරිභෝගිකයන්ට බෙදා හැරීම අනිවාර්යයෙන්ම තෘතීයයි. එහෙනම් කෙලින්ම තෘතීය අංශය තමයි නියෝජනය වෙන්නේ සේවා අංශය. ඒකින් අනිවාර්යයෙන් මේකට ගන්න වෙන උත්තරේ 5. තෘතීය අංශය. ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදිතයේ සේවා අංශය නියෝජනය වෙන්නේ අනිවාර්යයෙන්ම මොකෙන්ද? තෘතීය අංශය. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. එතකොට ඒකේ නිවැරදි උත්තරය වෙන්නේ 5. හරි.
8 පාර්ශවයන් ටිකක් දීලා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වෙන ආකාරات දීලා තියෙනවා. එතකොට පාර්ශවකරුවන්ගේ අනුපිළිවෙල අනුව නිවැරදිව මැදිහත් වීම තෝරන්න කියලා තියෙනවා. එතකොට කොටස්කරුවෝ අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම මේ තියෙන වගේ මැදිහත් වෙන දෙයක් අපි තෝරගන්නවා. පාරිභෝගික, සැපයම්කරු, කළමනාකරු, සේවකයෝ. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා කොටස්කරුවෝ හැම වෙලාවෙම මේ තියෙන වගේ මැදිහත් වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එකට එන්නේ ඒ. පාරිභෝගිකයෝ හැම වෙලාවෙම යොමු වෙන්නේ මේ තියෙන වගේ භාණ්ඩවල ගුණත්වයට ප්‍රතිචාර දක්වන්න. එතකොට දෙකට එන්නේ E. සැපයම්කරුවෝ වෙළඳ කොන්දේසි සාකච්ඡා කරයි. D. කළමනාකරුවෝ ඔයගොල්ලන්ට පේනවා B. උපාය මාර්ග සැකසීම. ඊට පස්සේ සේවකයෝ හැම වෙලාවෙම මෙහෙම ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. එතකොට මේ තියෙන වලින් අපිට උත්තරේ ගන්න වෙන්නේ A, E, D, B, C. ඒ කියන්නේ දෙවනි උත්තරේ. හරි. නවවෙනි ප්‍රශ්න අපි බලමු. හොඳ ප්‍රශ්නයක්. උද්ධමනයයි මිලදී ගැනීමේ හැකියාවයි කියලා කියනවා. මෙන්න මේ පැත්තේ උද්ධමනය තියෙනවා. මේ පැත්තේ තියෙනවා මිලදී ගැනීමේ හැකියාව. දැන් අපි හිතමු උද්ධමනය ගත්තොත් එහෙම මෙතන මේ අක්ෂය 100ට 15 ලකුණු කරමු. මේ අක්ෂය 100ට 5යි. මේ අක්ෂය උද්ධමනය ගත්තොත් 100ට 10යි. ඊට පස්සේ මිලදී ගැනීමේ හැකියාව කියපුවම භාණ්ඩ මෙතන 100යි මෙතන 200යි කියලා හිතමු. දැන් පහත සඳහන් රූප සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා කියනවා. මෙතන කියනවා පහසු භාණ්ඩයක් සඳහා මිලදී ගැනීමේ හැකියාව හා උද්ධමනය අතර නිවැරදි සම්බන්ධතාවයේ ප්‍රස්තාරයෙන් නිරූපණය වෙන අක්ෂර. එතකොට මේකේ තියෙන්නේ මෙතන A තියෙනවා. මෙතන ඕගොල්ලන්ට පේනවා B තියෙනවා. මෙතන තියෙනවා මෙතන B තියෙනවා. නිකම් දාලා විදියට බැලුවොත් මෙතන D තියෙනවා. මෙතන තියෙනවා C. කොහොමද තියෙන්නේ? එතකොට පහසු කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. එතකොට මේ භාණ්ඩය ගත්තාම උද්ධමනයයි මිලදී ගැනීමේ හැකියාවයි අතර තියෙන සම්බන්ධය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උද්ධමනය වැඩි වෙන්න. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙන්න කියලා කියන රටේ මිල ගණන් වැඩි වෙන්න මෙවුවා මිනිස්සුන්ට මිලදී ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. උද්ධමනය වැඩි වෙන්න මෙවුවා මිනිස්සුන්ට මිලදී ගන්න තියෙන හැකියාව අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට උද්ධමනය වැඩි වෙනකොට මිලදී ගැනීමේ හැකියාව 100ක් තියෙනවා 200ක් තියෙනවා මෙතන. එතකොට මෙතන අඩු එක මේක මිලදී ගැනීමේ හැකියාව අඩු. උද්ධමනය වැඩි වෙනකොට මිලදී ගැනීමේ හැකියාව අඩු. එතකොට උද්ධමනය වැඩි වෙනකොට මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. මේක එක හරි. එතකොට අනිත් එක ගත්තොත් නෙම උද්ධමනය වැඩි මෙතන මිලදී ගැනීමේ හැකියාව මෙහි. එතකොට උද්ධමනය අඩුයි මිලදී ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේ අනිවාර්යයෙන්ම දරුවාගේ ඔළුවේ තියෙන ඕන දේ තමයි උද්ධමනය වැඩි වෙනකොට මිලදී ගැනීමේ හැකියාව මිනිස්සුන්ගේ මොකද වෙන්නේ? අඩු වෙනවා ප්‍රමාණිකව. එතකොට උද්ධමනය වැඩිම වෙලාවේ මිලදී ගැනීමේ හැකියාව 200ක් ගන්න බෑ. ගන්න පුළුවන් කියලා 100. එහෙනම් ඒ ලක්ෂ්‍ය හරි. දැන් නිකන් බැලුවොත් එහෙම D වල තියෙන්නේ උද්ධමනය අඩුයි මිලදී ගැනීමේ හැකියාවත් අඩුයි. උද්ධමනය අඩු වෙලා මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන්න බෑ. වැඩි වෙන්න බෑ. එතකොට D ලක්ෂ්‍ය ගත්තාම උද්ධමනය අඩුයි. ඒ කියන්නේ එතනදී මිලදී ගැනීමේ හැකියාව උපරිම. එතකොට මේකේ නිවැරදි ලක්ෂ්‍ය දෙක ගන්න වෙන්නේ A D. ඒ කියන්නේ උත්තරය වෙන්නේ 3. A D. ඊට පස්සේ තුන්වෙනි උත්තරේ තමයි ඒකේ නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ ලෝකයේ තුල ව්‍යාප්ත වූ ගැටලු
කීපයක් සපයලා තියෙනවා. ඒවා ඇතුළේ සමාජ ආර්ථික ගැටලු පමණක් ඇතුළත් වර්ණය තෝරන්න කියලා කියනවා. සමාජ ආර්ථික ගැටලු. සමාජ ආර්ථික ගැටලු. ඔය දෙක තමයි අහන්නේ. පාරිසරික නෙවෙයි. අපි දන්නවානේ තිරසාර සංවර්ධනයේ ප්‍රතිකඩ තුනක් තියෙනවානේ. එකක් තමයි ආර්ථික පැතිකඩ, සමාජ පැතිකඩ, පාරිසරික පැතිකඩ. එතකොට මෙතනින් අහන්නේ සමාජ හා ආර්ථික පැතිකඩ විතරයි යන්නේ, පාරිසරික නෙවෙයි. පළවෙනි එක දෙනවා වන විනාශය. කියපුවාම අනිවාර්යෙන් පාරිසරික අදාළ නැහැ. ස්ථූලතාවය කියන එක පාරිසරික නෙමෙයි, ඒක සමාජයට හරි. ආදායම් විෂමතාවයත් සමාජ ආර්ථික ගැටලුවක්. වායු දූෂණය කියපුවාම ඒකත් අනිවාර්යෙන් පාරිසරික ගැටලුවක්. ඒකත් වැරදි. එතකොට B C හරි දැනට B හරි C හරි. ඊට පස්සේ බුද්ධිගලණය පාරිසරික ගැටලුවක් නෙමෙයි, ඒකත් සමාජ ගැටලුවක්. E හරි. ඊට පස්සේ ජෛව විවිධත්වයේ කියපුවාම පාරිසරික ගැටලුවක්, ඒක ඉන්නේ නැහැ. විරක්‍යාව කියපුවාම සමාජ ගැටලුවක්, පාරිසරයට අදාළ වෙන්නේ නැහැ. පාංශුකාදනය කියපුවාම අනිවාර්යෙන් පාරිසරික ගැටලුවක්. එතකොට උත්තරේ එන්නේ B C E G. බලන්න උත්තරයක් තියෙනවා කියලා B C E G කියලා කියන්නේ දෙවෙනි උත්තරේ. ඒකට එන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟ එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ සඳහන් නොවන අරමුණක් ඇතුළත් වර්ණය තෝරන්න කියලා කියනවා. හානිදායක භාණ්ඩ අලෙවින් පාරිභෝගිකව ආරක්ෂා කරන එක අරමුණක්. ඒකේ තියෙනවා. අසාධාරණ වෙළඳ පිළිවෙත් වලින් පාරිභෝගිකව ආරක්ෂා කරන එකත් අරමුණක්. හතරවෙනි තුන තියමු. හතර අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගිකයන්ට සහනයක් දීමත් ඒකේ අරමුණක්. තරඟකාරී මිලට ප්‍රමාණවත් ප්‍රවේශයක් දෙන එකත් ඔකේ තියෙන අරමුණක් ඇතර. එතකොට හැබැයි තුන්වෙනි උත්තරේ පාරිභෝගිකයෝ සඳහා පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා ඇති බව සහතික කරන එක. පාරිභෝගිකයෝ සඳහා පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා පවතින බව සහතික කරන එක ඕකේ අරමුණක් නෙවෙයි. ඕක එහෙම අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ නිවැරදි උත්තරය වෙන්නේ 3. හරි. ඊළඟ එකට යන්න. රාජ්‍ය හා ව්‍යාපාරවල අරමුණු කීපයක් දීලා තියෙනවා. ඒවා තුලින් රාජ්‍යීය අරමුණු විතරක් ඇතුළත් පිළිතුර තෝරන්න කියනවා. ලේසිම ටික බලමු. වැඩ ජීවිතය වැඩක් නැහැ. කාර්මික ප්‍රවර්ධනය කියන නිෂ්පාදන ආදායම් ප්‍රක්‍රියාප්තිය කියලා කියන්නේ ආදායම් ව්‍යාප්තිය විෂමතාවම කිරීමනේ. අනිවාර්යයෙන්ම ඔක රාජ්‍ය අරමුණ. එතකොට D අනිවාර්යයෙන්ම එනවා. ඊට පස්සේ පූර්ණ සේවා නියුක්තිය කියපුවාම අනිවාර්යයෙන්ම ඔකත් එනවා. E. මිල ස්ථායීතාවය කියපුවාම අපි දන්නා ඕකත් එනවා. අනිවාර්යෙන් D E F කියන තුනම තියෙන්න ඕනේ. සේවක කැපවීම රාජ්‍ය එකක් නෙවෙයි, ආයතන පාලනයේ රාජ්‍ය එකකුත් නෙවෙයි. එතකොට D E F තුන අනිවාර්යයෙන්ම කියන උත්තරේ බලන්න. D E F කියන තුන තියෙන්නේ අනිවාර්යයෙන්ම තුන්වෙනි උත්තරේ. පළවෙනි උත්තරේ ගත්තොත් නැහැ, දෙවෙනි උත්තරෙත් නැහැ, ඒක බලපුවම නැහැ. තුන්වෙනි උත්තරේ ගන්න D E F තුනම අන්තර්ගතයි. ඒක අපි හරියටම දන්නවා. B එක ඇතුළත් වෙනවා කාර්මීකරණය ප්‍රවර්ධනය කිරීම. කාර්මීකරණය රටේ කර්මාන්තාංශය දියුණු කරන එක අතරම රාජ්‍ය අරමුණක් බවට පත් වෙන්න පුළුවන්. ඒකින්ද අපිට ඔක නිවැරදි උත්තරේ ගන්න වෙන්නේ 3. ඒ කියන්නේ D E F එකේ මුලට එනවා B කාර්මීකරණය ප්‍රවර්ධනය කිරීම. හරි. ඊට පස්සේ ඊළඟ එකට යන්න. ඒක ලේසි ප්‍රශ්නයක්. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික මානසික තත්ත්ව කියපුවම අනිවාර්යයෙන්ම අවශ්‍යතාව. ලේසි ප්‍රශ්නයක්. තුන්වෙනි උත්තරේ එන්නේ. නිෂ්පාදනයේ ස්වභාවය මත කරන වර්ගීකරණයට අයත් ව්‍යාපාරාංශයක්. ලේසි ප්‍රශ්නයක්. අපි නිෂ්පාදනයේ ස්වභාවය මත කලිනුත් කිව්වා. නිෂ්පාදනයේ ස්වභාවය මත වර්ග කරනකොට දලදේශීය නිෂ්පාදනය එනවා ප්‍රාථමිකයි, ද්විතීයික, තෘතීය කියලා එනවා. එතකොට අනිවාර්යයෙන්ම නිෂ්පාදනයේ ස්වභාවය මත කරන වර්ගීකරණයකට මෙතනින් අතුලත් වෙන්නේ ප්‍රාථමික ව්‍යාපාර. තනි පොදු වරලත් කාර්මික වයින් නැහැ. ප්‍රාථමික ව්‍යාපාර. ඒ කියන්නේ උත්තරේ එන්නේ 4. හරි. 15 වෙනි ප්‍රශ්නේ. අමාරු ප්‍රශ්නයක්. උද්ද ප්‍රශ්නයක්. ඡේදයක් දීලා ඕගොල්ලන්ගෙන් අහලා තිනවා පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් ගන්න මේකේ කීයද කියලා. උඩට අහගන්න. ඇල්ෆා සමාගම පිරිවැය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ ක්‍රම අධ්‍යයනය කිරීම. පිරිවැය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ ක්‍රම අධ්‍යයනය කියපුවම 1යි. තුලින් හා අමුද්‍රව්‍ය දෛනිකව මිලදී ගැනීම මගින් තත්ත්වයෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතන අමුද්‍රව්‍ය දෛනිකව මිලදී ගැනීම මගින් තත්ත්වයෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ අපි කරන දෙයක් නේ. එතකොට එහෙම කරන්නේ
පිරිවැය හා කාර්යක්ෂමතාවයේ වර්ධනය කිරීමේ ක්‍රම අධ්‍යයනය කිරීම තුළින් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට එකක් ගත්තාගේ අපිට පර්යේෂණ හා සංවර්ධනයේට පිරිවැය කාර්යක්ෂමතාවයේ වර්ධනය කිරීමේ ක්‍රම අධ්‍යයනය. එතකොට එකක් තියෙනවා. ඊට පස්සේ නව තාක්ෂණික උපාය මාර්ග තුලින් නවෝත්පාදන අවස්ථා පිළිබඳව සැලකිලිමත් වේ. ඔය කොහොම එකක්නේ. එතනදී පර්යේෂණ හා සංවර්ධන කාර්ය වෙන්නේ නව තාක්ෂණික උපාය මාර්ග තුලින් නවෝත්පාදන අවස්ථා පිළිබඳව අඛණ්ඩව සැලකිලිමත් වේ. එතකොට නව තාක්ෂණ උපාය මාර්ග අනුගමනය කරන එක පිරිවැය අඩු කරගන්න කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න ඔය දෙක තියෙනවා. ඔය දෙක තමයි මේකේ පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් කරන විදිහට ගන්න වෙන්නේ. එතකොට නිවැරදි උත්තරය එන්නේ දෙකක් කියන උත්තරය. දෙවෙනි උත්තරය තමයි එන්නේ එතකොට. එතනදී අම්ම වෙලාවෙම අපි දන්නවා පර්යේෂණ හා සංවර්ධනයේදී වෙන්නේ එක්කෝ පිරිවැය අඩු කරගන්න ඕනේ. එහෙම නැත්නම් නව නිෂ්පාදිතයක් බිහි වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පවත්නා නිෂ්පාදන ශිල්ප ක්‍රමවල දියුණුවක් වෙන්න ඕනේ. ඕම් ඔය වගේ දේවල් තමයි අතනම පර්යේෂණය හා සංවර්ධනයෙන් අපි අපේක්ෂා කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මෙතන පළවෙනි එක පිරිවැය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම. ඒ කියන්නේ පිරිවැය අඩු කරගන්න එකනේ. ඊට පස්සේ නව තාක්ෂණික උපාය මාර්ග තුලින් අලුත් දේවල් බිහි කරන එක, නවෝත්පාදන බිහි කරන එකනේ. එතකොට ඕම් ඔය දෙක තමයි මේ ආයතනයේ තියෙන පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් ගන්න වෙන්නේ දෙක. එතකොට උත්තරේ එන්නේ දෙක. හරි. අපි ළඟකට යමු. ව්‍යාපාර හා සම්බන්ධ ප්‍රකාශ පහත දක්වලා තියෙනවා. ප්‍රකාශ A වලින් කියනවා අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණය තුලින් ශක්තියින් හා දුර්වලතා හඳුනාගත හැකියි. හරිනේ. අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණයෙන් තමයි අපි ශක්තියින් හා දුර්වලතා හඳුනා ගන්න. ඒක හරියි. කර්මාන්ත පරිසර විශ්ලේෂණය කියපුවම මෙතන අනිවාර්යයෙන්ම බාහිරයි. කර්මාන්ත පරිසර විශ්ලේෂණය තුලින් තමයි අවස්ථා දර්ජන හඳුනා ගන්න. අපි දන්නවා අභ්‍යන්තරය ගත්තාම අනිවාර්යයෙන්ම ශක්තියින් හා දුර්වලතා, බාහිර පරිසරය ගත්තාම අවස්ථා හා තර්ජන. එතකොට ඒ දෙකම නිවැරදි විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. නිවැරදි උත්තරය එන්නේ 3. හරි. තිරසාර භාවය. තිරසාර සංවර්ධනය කියන එකනේ. ඔයගොල්ලෝ දන්නවා තිරසාර සංවර්ධනය කියලා කියන්නේ අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න බාධාවක් ඇති නොවන විදිහට වර්තමාන පරම්පරාව සිය අවශ්‍යතා හා උවමනා ඉටු කර ගන්නවා නම් ඕක තමයි අපි කියන්නේ අතන තිරසාර සංවර්ධනය කියලා. අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න බාධාවක් ඇති නොවන පරිදි වර්තමාන පරම්පරාව සිය අවශ්‍යතා හා උවමනා ඉටු කර ගන්නවා නම් ඕකට අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා. ඕකේ අපි දන්නවා පැතිකඩ තුනක් තියෙනවා. තිරසාර සංවර්ධනයේ පැතිකඩ තුනයි. මොනවාද පැතිකඩ තුන? ආර්ථික පැතිකඩ, පාරිසරික පැතිකඩ, සමාජීය පැතිකඩ. ওই පැතිකඩ තුන තමයි තියෙන්නේ. ආර්ථිකයි, පාරිසරිකයි, සමාජීය. එතකොට මේකේ උත්තර තියෙනවා තිරසාර භාවය කියලා කියන්නේ පාරිසරික, ආර්ථික, සමාජික කියපුවාම හරි. හැබැයි කෙටි කාලින දැක්මක්. අනාගත පරම්පරාව කියපුවාම කෙටි කාලින දැක්මක් නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම දීර්ඝ කාලින දැක්මක්. එතකොට ඒක වැරදි. දෙවෙනි උත්තරේ දිනා පාරිසරික, ආර්ථික, සංස්කෘතික කියලා එකක් නැහැ. ඒක වැරදි. තුන්වෙනි උත්තරේ දිනා පාරිසරික, දේශපාලනික කියපුවාම දේශපාලනික කියලා එකක් උතන නැහැ. පැතිකඩ තුන ආර්ථිකයි, පාරිසරිකයි, සමාජීයයි. එතකොට දේශපාලනික කියපුවාම ඒකත් වැරදි. පාරිසරික, ආර්ථික, සමාජ බලවේග පිළිබඳ දීර්ඝ කාලින දැක්ම. ඒක හරි. පස්වෙනි උත්තරේ බලමු වැරද්ද මොකක්ද කියලා. පාරිසරික, සංස්කෘතික කියපුවාම ඒක වැරදි. සංස්කෘතික කියලා එකක් නැහැ. හතරවෙනි උත්තරේ තියෙනවා පාරිසරික, ආර්ථික, සමාජ කියපුවම පැතිකඩ තුනම ආවරණය වෙනවා. දිගු කාලීන කියපුවම කෙටි කාලීන පැත්ත නෙවෙයි දිගු කාලීන අනාගත පරම්පරාව දිහානේ බලන්න. එතකොට ඒකත් නිවැරදි උත්තරේ බවට පත් වෙනවා. හතර තමයි උත්තර. ඊළඟ එක බලමු. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මගින් සිදු නොකරන සේවාවක් වන්නේ කියලා අහනවා. පළාත් පාලන ආයතන විසින් සිදු කරන්නේ නැති සේවාව මොකක්ද කියලා අහනවා. කැලිකසල ඉවත් කරන එක කරනවා. ට්‍රැක්ටර් දාගෙන කරනවා. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කියන්නේ පරිසර ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මොකද පරිසර බලපත්‍ර වගේ දේවල් පොඩි දේවල් කරනවා ඒගොල්ලෝ පළාත් පාලන ආයතන. පරිපණම් බදු එකතු කරන එක අනිවාර්යයෙන්ම කරනවා. ගොඩනැගිලි සැලසුම් අනිවාර්යයෙන්ම අනුමත කරලා දෙනවා ඕගොල්ලන්ට. හැබැයි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මේ ප්‍රාදේශීය කියන්නේ පළාත් පාලන ආයතන වලට බෑ. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව මධ්‍යම රජයේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. එතකොට
සිදු නොකරන සේවය වෙන්නේ අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දෙවැනි උත්තරේ. ඒක තමයි හරි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බදු වර්ග කීපයක් පහත දැක්වේ. මොනවද බදු වර්ග ටික දීලා තියෙනවා? ඍජු බදු දැක්කන ප්‍රකාශය තෝරන්න කියනවා. ලේසි විදියට ගමු අපි. ඒ කියන්නේ නිෂ්පාදන බද්දක්. නිෂ්පාදන බද්දක් කියලා කියන්නේ අනිවාර්යෙන් වක්‍ර බද්දක්. එතකොට ඒ තියෙන උත්තර අයින් කරන්න. එකේ තියෙනවා දෙකේ තියෙනවා ඒක නිකම්ම අයින් වෙනවා. ආයේ මහ ලොකුට බලන් දෙයක් නැහැ. ඊට පස්සේ D මේකේ තියෙනවා එකතු කළාගේ මත බදු. D තියෙන උත්තරත් අනිවාර්යයෙන්ම D කියපුවාම අනිවාර්යයෙන් ප්‍රධානතම වක්‍ර බද්ද. D තියෙන උත්තරත් අයින් කරන 4 D තියෙනවා ඒක නිකම්ම අයින් වෙනවා. පස්වෙනි උත්තරේ බැලුවොත් එහෙම ඒකේ තියෙන්නේ නිකම් බැලුවොත් C E F G. එතකොට සමාජ ආරක්ෂණ බදු අනිවාර්යෙන් වක්‍ර බද්දක් භාණ්ඩ මිලට ඕක එකතු වෙනවා. එතකොට ඒක වැරදි. එතකොට ඍජු බදු විතරක් අන්තර්ගත වෙන්නේ තුන්වෙනි උත්තරේ. ඒකේ තියෙන්නේ B සමාගම් බදු, C ආදායම් බදු අනිවාර්යෙන් ඍජු බද්දක්, F ප්‍රාග්ධන ලාභ බදු අනිවාර්යෙන්ම ඍජු බද්දක්, G රඳවා ගැනීමේ බද්ද කියලා කියන්නේ ඕගොල්ලන්ගේ වැටුපෙන් කරන අඩු කිරීමක්. ඒක අනිවාර්යෙන්ම ඍජු බද්දක්. බද්ද ගෙවන්නාම තමයි තරන්න වෙන්නේ බදු බර. එතකොට තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන උපකරණ ටිකක් දීලා තියෙනවා 20 වෙනි ප්‍රශ්නේ. ඉහත දෙය තුලින් ප්‍රමාණාත්මක මුදල් ප්‍රතිපත්ති විතරයි. අපි දන්නවා ප්‍රමාණාත්මක මුදල් ප්‍රතිපත්ති තුනක් තියෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන උපකරණ කොටස් දෙකයි. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණයි, ගුණාත්මක ණය පාලන උපකරණ. ප්‍රමාණාත්මක එකයි ගුණාත්මක එකයි. ප්‍රමාණාත්මක කියලා කියන්නේ මුදල් සැපයුම අඩු වැඩි කරන්න. මුදල් සැපයීමේ ප්‍රමාණය අඩු වැඩි කරන්න යොදා ගන්න උපකරණ. ගුණාත්මක කියලා කියන්නේ ආර්ථිකයේ ණය ගලා යන දිශාව පාලනය කරන්න. එහෙම නැත්නම් හිතකර ශේෂ්ත්‍ර වලට ණය ගලා යන එක දිරිමත් කරන්නයි, අහිතකර ශේෂ්ත්‍ර වලට ණය ගලා යන එක අධෛර්යමත් කරන්නයි යොදා ගන්න උපකරණ. එතකොට මෙතනදී මහ බැංකුවේ ප්‍රමාණාත්මක උපකරණ තුනක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. මොනවද ප්‍රමාණාත්මක උපකරණ තුන? විවස්ථාපිත සංචිත අනුපාතේ, විවට වෙළඳපළ කටයුතු, බැංකු පොලි අනුපාතය. ඕම ඔය තුන තමයි ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ තුන. මොනවද ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ තුන? විවට වෙළඳපළ කටයුතු, විවස්ථාපිත සංචිත අනුපාතය, බැංකු පොලි අනුපාතය. එතකොට කෙලින්ම මේකේ බලන්න ප්‍රමාණාත්මක උපකරණ ඇතුළත් වෙන්නේ බැංකු අනුපාතය කියන්නේ බැංකු පොලි අනුපාතයේ ඒ හරි, C විවෘත වෙළඳපළ කටයුතු කියන්නේ විවට වෙළඳපළ කටයුතු ඒකත් හරි, E කියලා කියන්නේ විවස්ථාපිත සංචිත අනුපාතය. ඕම ඔය තුන තමයි උත්තරේ බවට පත් වෙන්නේ A C E. එතකොට ඒකේ නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරය. ඊළඟ එක තියෙනවා සෑම භාණ්ඩයක් හෝ සේවාවක් මගින්ම පාරිභෝගිකයන් මොනවද කියන්නේ? අවශ්‍යතායි උවමනායි දෙකම අනිවාර්යයෙන්ම තෘප්තිමත් වෙනවා. අවශ්‍යතා හා උවමනා ඉටු කරා. එතකොට තුන්වෙනි උත්තරේ තමයි ඒකේ උත්තරේ බවට පත් වෙන්නේ නිවැරදි ලේසි ප්‍රශ්නයක්. ප්‍රාථමික නිෂ්පාදනය. කලින් කිව්වම ප්‍රාථමික නිෂ්පාදනය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දායාද ඍජුවම උකහා ගැනීම ආශ්‍රිත කටයුතු. ස්වභාව ධර්මයේ දායාද ඍජුවම උකහා ගැනීම ආශ්‍රිත කටයුතු තමයි අපි කියන්නේ ප්‍රාථමික නිෂ්පාදනය කියලා. එතකොට ඒකේ තියෙනවා අතුරු නිෂ්පාදන නෙවෙයි, හතරේ අර්ධ නිමි කියන එකක් නෙවෙයි, පහ නිමි භාණ්ඩ නෙවෙයි, කොහොමද ඔවා තුන උපකාරක සේවත් නෙවෙයි, අනිවාර්යයෙන්ම සකස් නොකළ අමුද්‍රව්‍ය. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දායාද ඍජුවම උකහා ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔවා සකස් කරලා තියෙන දේවල් නෙමෙයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඔවා සකස් නොකළ අමුද්‍රව්‍ය. දෙවෙනි උත්තරය. 23 නිෂ්පාදනයක් සඳහා එකතු කළාගේ. එකතු කළාගේ කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. එකතු කළාගේ කියලා කියන්නේ කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරවලදී නිමෝමේ වටිනාකමට අලුතින් අගයක් එකතු වෙන එක තමයි අත්‍තරම අපි කියන්නේ එකතු කළාගේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පළතුරු තියෙනවා. හැබැයි පළතුරු කිලෝ එකක් මොනවා හරි කමන්නේ කිලෝ එකක් 100ට විකුණනකොට ඕක ජෑම් බවට පත් කරුවොත් එහෙම අනිවාර්යයෙන්ම මීට වඩා ලොකු ගාණකට අපි හිතමු 500කට කියලා. පළතුරු කිලෝ එකකින් රුපියල් 100ක් ගන්න පුළුවන් වුණාට ඒ ටික යොදාගෙන ජෑම් හැදුවොත් එහෙම 500ක් නෙවෙයි 5000ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අදියරවලදී අදියර ගාන වැඩි වෙන්න එකතු කළා කියන්නේ අලුතින් නිමවමට අගයක් එකතු වෙනවා. ඔකනේ අපි කියන්නේ එකතු කළාගේ කියලා. අන්නේ එකතු කළාගේ කියන්නේ මොකද්ද කියලා අහනවා.
අමුද්‍රව්‍ය පිරිවැයලු, නිෂ්පාදන පිරිවැයලු, නිෂ්පාදන පිරිවැය හා ලාභය එකතුවලු, නිෂ්පාදන පිරිවැය හා විකුණුම් මිල අතර වෙනස අදාළ වෙන්නේ නැහැ නේවා. සෑම නිෂ්පාදන අධ්‍යයනකදීම වැඩි වෙන වටිනාකම මම කිව්වේ නිමවුමේ නිෂ්පාදන ක්‍රියාවලිය යම් යම් අධ්‍යයනවලදී අලුතින් එකතු වෙන වටිනාකම තමයි ඔය කියන්නේ එකතු කළ අගය කියලා. සෑම නිෂ්පාදන අධ්‍යයනකදීම වැඩි වෙන වටිනාකම. හරි. ඊට පස්සේ සංවිධානයේක යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පිළිබිඹු කරන්නේ මොකද්ද කියලා අහනවා. යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පිළිබිඹු කරන්නේ මූල්‍ය ක්‍රියාවලියෙන්ලු, අලෙවිකරණ ක්‍රියාවලියෙන්ලු, නිෂ්පාදන ක්‍රියාවලියෙන්ලු, තොරතුරු මිලදී ගැනීම. යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පිළිබිඹු කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ කොහොමද? නිෂ්පාදන ක්‍රියාවලිය පෙන්වුම් කරන්නේ යෙදවුම් ක්‍රියාවලිය නිමවුම්. යෙදවුම් ක්‍රියාවලියකට භාජනය කරලා නිමවුමක් බිහි වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පෙන්වන්නේ ආයතනයේ මොකෙන්ද? නිෂ්පාදන ක්‍රියාවලිය. උත්තරේ ඉන්නේ 2. 25. ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේගයක් වන්නේ. මොනවද ආසන්න පරිසර බලවේග පහ? ආසන්න පරිසර බලවේග පහ තරඟකරුවෝ, විභවායෝජකයෝ, ඊට පස්සේ ආදේශන භාණ්ඩ නිපදවන්නෝ, සැපයුම් කරුවෝ, ආය කවුද? දැන් ඉන්නවා තරඟකරුවෝ ඉන්නවා, ඊට පස්සේ ආදේශන භාණ්ඩ නිපදවන්නෝ ඉන්නවා, විභවායෝජකයෝ ඉන්නවා, සැපයුම් කරුවෝ ඉන්නවා, පාරිභෝගිකයෝ ඉන්නවා. ඕම ඔය පහ තමයි ආසන්න බලවේග පහ. එතකොට මේකෙන් ආසන්න බලවේගයේ පාරිභෝගිකයෝ. ඒ කියන්නේ උත්තරේ 1. කළමනාකරුවෝ තියෙනවා, ඒක අභ්‍යන්තර, සේවකයෝ අභ්‍යන්තර, සංවිධාන විභාග අභ්‍යන්තර, අයිතිකරුවෝ අභ්‍යන්තර. ආසන්න පරිසර බලවේග වෙන්නේ කෙලින්ම පාරිභෝගිකයෝ 25ට එන්නේ 1. හරි. එතකොට අපි මෙතනදී ඕගොල්ලොන්ට දීපු මුල්ම ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න 25. අපි දන්නවා ප්‍රශ්න 300ක් මේ ටියුට් එකේ විතරක් අපිට කතා කරන්න තියෙනවා. ඒ ප්‍රශ්න 300න් පළවෙනි 25 තමයි ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලන්ට මේ ප්‍රශ්න තනියෙන් කරන්න පුළුවන් වුණාට සමහර පුංචි ගැටලු තැන් ඇති. ඒ ගැටලු निराකරණය කරගන්න ඕගොල්ලෝ වෙනුවෙන් පුංචි සාකච්ඡාවක්, ඉතාමත්ම කෙටි සාකච්ඡාවක් තමයි අපිට මෙතන කරේ. මොකද දීර්ඝ සාකච්ඡාවක් අපිට ගෙනියන්න බෑ. ප්‍රශ්න 300ක් සම්පූර්ණ පොත් ටික ආවරණය වෙනකොට ප්‍රශ්න 800ක් 850කට කිට්ටු ගාණක් තියෙනවා. ඒකින්ද අපිට දීර්ඝ සාකච්ඡාවක් ගෙනියන්න බෑ. ඔය ඔක්කොම කතා කරන්න අපි ඒකින්ද උපරිම කෙටි විදිහට අරගෙන තමයි මේ සාකච්ඡාව කරේ. එතකොට අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න ටිකට වෙනම සාකච්ඡාවකින් හම්බ වෙමු. අනිවාර්යයෙන්ම දරුවනේ ඕගොල්ලන්ගෙන් වෙන්න ඕනේ දේ තමයි තනියෙන් කරන්න. ඕගොල්ලන්ට ෂෝට් නෝට් එකක් දීලා තියෙනවා. ඒ නෝට් එකේ ඔක්කොම මේවා තියෙනවා. ඒ නෝට් එක බලලා තනියෙන් මේ ටික කරන්න. තනියෙන් මේ ටික කරගෙන අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ මේ කරපු දේවල් වල මොනවද තියෙන ගැටලු, නිවැරදි පිළිතුරු මොනවද, මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක निराකරණය කරගන්න කියලා කියනවා ඕගොල්ලන්ට.